අද අපි බලමු පහන් පූජාවේ ආනිසංස මොනවද කියලා. ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වෙන්නේ බොහොම කලාතුරකින්. සමහර විට කල්ප ගණනකට බුදුවරු නැහැ. එවැනි කාල බුද්ධ ශුන්‍ය කාලය යනුවෙන් සඳහන් කරනවා. සෑම නිවසකම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පහනක් දැල්විය යුතුමයි. ඒ බුදුගුණ සිහි කරමින පහන් පූජාව සිදු කළ යුතුයි. පහන පිවිතුරු කරගෙන තෙල් යොදා දල්වන්න. ඒ මොහොතේ ඉතිපිසව ගාථාව සිහි කරමින් වන්දනාමාන කරන්න. එවිට මහත් ආනිසංස අපේ ජීවිතේ ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. බුද්ධ ශාසනයේ හිටියා පංචදීපිකා යනුවෙන් රහත් මෙහෙණින් වහන්සේ නමක්. ඇය පහන් පූජාවේ අනුසස් මෙසේ යයි වදාළ සිටියා. එතුමිය එක්තරා ආත්ම භවයක පියමතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරමින් උන්වහන්සේට සෑයක් පහන් පූජාවක් සිදු කළා. මෙලෙස සිදු කළ පහන් පූජාව එතුමිය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් නිවන් සුව පතාගෙන බලවත් ඕනෑකමින් බුදුගුණ සජ්ජායනා කරමින් සිදු කළ පින්කමක්. එතුමිය සිදු කරගත්තා වූ පින ඒ ජීවිතයේ සිදු කරගත්තා වූ තුනුරුවන්ට වැඳීම දානමාන ආදී පින්කම් හේතු කරගෙන ඒ දවස පටන් ගෞතම බුද්ධ ශාසනය දක්වාම කල්ප ලක්ෂයක් තිබුණා. ඒ කල්ප ලක්ෂය පුරාවට මේ තැනැත්තිය සතර අපාගාමී වී නැහැ. අන්ධයෙක්, ගොළුෙක්, බිහිරෙක්, මන්ද බුද්ධික කෙනෙක් වශයෙන් උපත ලබා නැහැ. මනුලොව මනුෂ්‍ය සම්පත්ද, දෙව්ලොව දිව්‍ය සම්පත්ද ලබාගෙන තියෙනවා. සෑම තැනකදීම සියලු ලෞකික සම්පත් ලබාගෙන ඔබම ඔබ සැරිසරමින් පැමිණ ගෞතම බුද්ධ ශාසනයේ පැවිදිව රහත්ව මේ කතාව ඉදිරිපත් කළා. පහන් පූජාවේ පින රහත් වීම දක්වාම උපනිශ්‍රය වූ බව පංචදීපිකා රහත් මෙහෙණින් වහන්සේ වදාළ සිටියා. අනුරුද්ධ මහරහතන් වහන්සේ අතිවිශාල පහන් පූජාවක් සිදු කළා. ඒ අනුවසින් දිවස් නුවණ ලබාගෙන උන්වහන්සේ රහත් වන තුරාවට අපාගාමී වුණේ නැහැ. බුදු පියාණන් වහන්සේද බොහෝම ඈත පුරාණ දීපාංකර සම්බුද්ධ ශාසන කාලයේ කාන්තා ආත්ම භාවයක උපත ලබා සිටියා. එතුමියගේ නිවසට ස්වාමින් වහන්සේ නමක් පහන් පූජාවක් වෙනුවෙන් තෙල් පිණ්ඩපාතයේ වැඩම කළා. එතුමිය ස්වාමින් වහන්සේගේ පාත්‍රයට අබතලින් පුරවා දෝත ගෙනවිත් දුන්නා. ලෝතුරු බුදුරජාණන් වහන්සේට පහන් පූජාවට මේ තෙල් ටික පූජා කරමින් මාගේ පැතුම් කිහිපයක් ඉටුවේ යයි පැතුවා. මම කාන්තාවක්මි. කාන්තාවකට කවදාවත් ලෝතුරු බුද්ධත්වයේ ලබන්නට බෑ. ඒ නිසා මගේ පරම පැතුම අද පටන් බුද්ධත්වයට පත්වන තුරා කාන්තාවක් වශයෙන් නූපදීවා යනුවෙනි. පහන් පූජාව ආදී පූජාවන් වලට කියන්නේ ආමිස පූජා යනුවෙනි. මේ උතුම් අදහස සිතේ තබාගෙන පහන් පූජාවට ගෞරව කරමින් සිතේ සන්තෝෂයෙන් කරන්න ඕනේ. අඳුර දුර වී ආලෝකය ලැබෙනවා. ඒ විපාක Tamanට ලැබෙනකොට සංසාර ගමන ආලෝකමත් වෙනවා. මාර්ග බාධක පහ වී යනවා. අපල සංසිදී යනවා. සෙත් සාන්තිය යහපත සැලසෙනවා. එහෙනම් කෙතරම් අග්ගේ ඇති වන්දනාවක්ද සංසාරේවත් කළ නොහැකි පූජාවක්ද මෙවැනි පින්කම් දිනපතා සිදු කරන්න. විහෙර විහාරවලට ගිහිල්ලා විදුලි පහන් තෙල් පහන් දල්වා මහා පින් රැස් කරගන්න. වාසනාවන්ත ජීවිතයක් උරුම කරගන්න. අපිට හැමදාම උදේ හවා අපේ නිවසේ පහන් පූජාව සිදු කරන්න පුළුවන්. ඒ පූජා සිදු කරනකොට තමන්ගේ ජීවිත වගේම අනිත් අයගේ ජීවිතත් එළිය වෙන්න කියලා පතන්න. අපි සිතන සිතුවිල්ල තමයි අපේ සංසාර ගමනට ආලෝකයක් වෙලා එන්නේ. එහෙනම් මෙලොව ජීවිතය හොඳින් හදාගෙන පරලොව සුගතිගාමී වී අවසානයේ ඔබටත් මටත් අමා මහ නිවන පසක් කරගන්නට මේ පින්කම හේතු වාසනා වේවා ප්‍රාර්ථනා කරමින් මම ඔයාලට තවත් ආනිසංසයක් අරගෙන එන්නම්. එතකන් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.